ආයිබෝවන් ඉතින් අද අපි යනවා උතලේ තියෙන තවත් ලස්සනම view point එකකට. අපි දැන් ඉන්නේ මෙතන හපුතලේ පළවෙනි view point එකේ. මේ පැත්තෙන් ලස්සන view point එකක් පේනවා අපිට. මේ කඳු සෙට් එකටම ඊටා බෑගෙන යනවා. ඊයද යනවා හපුතලේ තියෙන කැම්ප් කරන්න පුළුවන් ලස්සන ප්ලේස් එකකට. අපිත් එක ගොඩ කාලෙකට පස්සේ ඉන්නවා ඩයල් එකේ. සුපුරුදු පරිදි ගොඩ කාලෙකින් සුපුරුදු පාරි කෙනෙක් ඉන්නවා. තව මිස්ටර් තව මල්ලි කෙනෙක් ඉන්නවා. අපේ මල්ලි කෙනෙක්. ලකිඳු එහෙනම් අපි යන් ඉස්සරහට දැන් හවස් වෙලා තින්නේ. අපි යන්න ඕනේ view point එක ගාවට. ටෙන්ට් එක සෙට් අප් කරගන්න තියෙනවා අපිට. ඊට යනවා තෝමස් ස්ට්‍රීට් වලට. අපි යමු ඉස්සරහට. off-road ඇති මේ පාර තමයි යන්න තියෙන්නේ. බයික් එකකට නම් යන්න පුළුවන්. වාහන වලට යන්න බෑ. වාහනේ නම් පල්ලෙහා දාලා තමයි එන්න වෙන්නේ. අපි ඊට ගිහිල්ලා බලමු. අපි ආවා තෝමස් ස්ට්‍රීට් වලට උඩට. අපි ගිහලා බලමු. එතන තමයි ඔක්කොම තියෙන්නේ. එතන තියෙනවා බොන්ෆයර් එකක්. අර පැත්තෙන් අපිට ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. මේක මේ ප්‍රයිවට් ප්ලේස් එකක්. ඉතින් අනිවාර්යෙන් බුක් කරලා එන්න ඕනේ. මම contact details වීඩියෝ එකේ දාන්නම්. උඩට ගිහලා බලමු.
ඔන්න ගිනි මෙලෙත් ගහගත්තා අපි. දැන් අපි රැයට කන්න තමයි හදන්නේ. ගිනි මෙලේ ගහනවා කට්ටිය. අපි টොප් වේව් එකට ගිහිල්ලා බලමු කොහොමද වෙන්නේ කියලා. මම දැන් ඉන්නේ මෙතන උඩම view එකේ. මේ ටෙන්ට් එක තියෙන තැන. මෙතන එක ටෙන්ට් එකක් තියෙනවා. මේ පැත්තෙන් අපිට ලස්සනට ලයිට් දාලා තියෙනවා පේනවා. මේ පැත්තෙන් අපිට නුවර පැත්ත, නුවරඑළිය පැත්ත, මේ පැත්ත බදුල්ල අපිට උදේට ලස්සන view එකක් බලා ගන්න පුළුවන් වෙයි. අපි එහෙනම් කෑම කාලා ටෙන්ට් එකේදී හම්බෙමු. ඕගොල්ලන්ට මෙතන එන්න පුළුවන්. මම contact details දාන්නම් මෙතන. මේක විස්තර මම උදේට කියන්නම්. තව ලස්සන view එකක් තියෙන බලන්න උදේට. අපි එහෙනම් හෙට උදේ ලස්සන සන්රයිස් එකත් එක්ක හම්බෙමු. good night හැමෝටම. Hey, good morning. Good morning. කොහොමද ඉතින්? Good morning. අපි දැන් ඉන්නේ මුහුදු මට්ටමින් ඉඳලා මීටර් 2000කටත් වඩා උඩින් හපුතලේ තියෙන ලස්සනම view point එකේ. මේ පැත්තෙන් බදුල්ල පේනවා. මේ පැත්තෙන් නුවරඑළිය බලා ගන්න පුළුවන්. ඒ වගේ මේ පැත්තේ ලස්සන view එකක් තියෙනවා. මීදුම මේ බලන්න. ඉතින් බලා ගන්න පුළුවන්. බලංගොඩ පැත්ත. එහෙම උඩවලව පැත්තක් තියෙන උඩවලව ජලාශය මේ පැත්තේ මේ වෙන්නේ මෙතනින්. ලස්සන view එකක් තියෙනවා මෙතන 360 view එකක්. මෙතන හපුතලේ උසම view point එක. මෙතන ගැන විස්තරයක් තියෙනවා. ඒක මම කියන්න.
මං මේ වාඩිලා ඉන්නේ මිස්ටර් තෝමස් විලමාත්මයා කියන්නේ ඇඩිෂන් බැංගලෝ එක හදපු තෝමස් විලමහත්තයා view point එකක් විදියට එයා රෙස් කරන්න ආපු තැන. මෙතන තමයි තෝමස් සීට් කියන්නේ. මේ තමයි එයා හදලා තිබ්බ සීට් එක ගල් වලින් හදලා තියෙන්නේ. ඒකයි මෙතන විශේෂත්වය. අපිට අර පැත්තෙන් බලා ගන්න පුළුවන් මේ එඩිෂන් බංගලෝ එක අර පැත්තේ තියෙන. හරි. තෝමස් විල කියන එයා මේ මෙතන තමයි view point එකක් විදිහට හදාගෙන තියෙන්නේ. එයා රෙස් කරන්න අපර කෙනෙක්ට එන්න පුළුවන්. මම contact details පල්ලෙන් දාන්නම්. ඔයගොල්ලන්ට ඇවිල්ලා මෙතන කැම්ප් කරන්න පුළුවන්. මෙතන private place එකක්. මෙතන book කරලා එන්න ඕනේ. මේ පැත්තේ ලස්සන කඳු වැටි ටිකක් බලා ගන්න පුළුවන්. එහෙනම් දැන් අපි යනවා උදේ කෑම එක ගන්න. අපි එහෙනම් කෑම ගන්න ගිහිල්ලා හම්බෙමු. අපි කන්න හදන්නේ තියෙනවා ඉන්දියාප්ප තියෙනවා පොඩි තියෙනවා. එහෙනම් අපි කමු. එදා අපි කනවා ඉන්දියාප්ප. හරි පුදින. තම්බොල වගේ එකක් තියෙනවා. තම්බොල වගේ එකක් තියෙනවා. බල ඔක්කොම තියෙනවනේ. දාලා තියෙන දාන්න තියෙන. හරි පොනේ. chicken. Roti ready chicken ni. Sunna dina unu wathura. Unu wathura gala denne? Epai. ඒක එහෙම කියන්නේ. Epa. Chicken කෑල්ලක් තියෙනවා. Vai, sakka. දර බර ගායි. ඒක ගණන් ගන්න ඕනේ. අත හොදනවා. දෙන්න යන්නේ. ඒක 37යි තියෙන්නේ. ini දාන සීන් හන්දන් දාන ඔන්න අපි දැන් යන්න තමයි හදන්නේ. එතන අපි කැම්ප් කරලා ඉවරයි. අපි යනවා දැන් එතනින් පල්ලෙහාට. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු.
අපි දැන් යන පල්ලෙහාට ගිහිල්ලා කූරගල පැත්තට යන්න තමයි කල්පනා කරේ. බලමු එමුණොත් ඒ පැත්තට තමයි යන්නේ. බලංගොඩට ගිහිල්ලා මේ එහෙම අපි ගෙදර යනවා. මෙතන ගොඩක් ලස්සන තැනක්. අපතලේ තියෙන උසම view point එක. يعني අපතලේ තියෙන උසම view point එක කැම්පින් කරන්න පුළුවන් එකම තැන මෙතන තමයි. ඔයගොල්ලන්ටත් එන්න පුළුවන් මෙතන බුක් කරලා. මම ඩීටේල්ස් දාන්නම් ඔක්කොම. මේක ප්‍රයිවට් ප්ලේස් එකක්. එනවනම් අනිවාර්යෙන් බයික් එකේ උඩටම එන්න පුළුවන්. වාහනේ එනවනම් පල්ලෙහා දාලා එන්න. මෙතන වැඩි විස්තර මම ෆෝන් නම්බරේ දාන්නම්. කතා කරලා ඔයගොල්ලෝ වැඩි විස්තර දැනගන්න. එහෙනම් අපි මේ වගේ තව වීඩියෝ එකක් හම්බෙමු. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බෙල් අයිකන් එක ක්ලික් කරන්න. Facebook එකයි Instagram එකත් ෆලෝ කරන්න. එහෙනම් අපි මේ වගේ තවත් වීඩියෝ එකක් හම්බෙමු.